ගලිකෝ දැන් මම මෙහෙම ප්‍රශ්න ටිකක් ඇහුවොත් සජිත් ප්‍රේමදාස සුදුසුද ජනාධිපතිවරයෙකුට ලංකාවේ? සජිත් ප්‍රේමදාස කියන්නේ ඊටාම මෝඩ මිනිසෙක්. මෝඩ මිනිසෙක්. එතකොට එයාට අර තාත්තගේ පුතා පියානෝ කියන කෑල්ල හැර ඒක අයින් කරොත් එහෙම එයාටම ගොඩනගාගත් එකක් එයාට නැහැනේ. ඔබලා ආශ්‍රය කරේ නැද්ද ඔය එක්සත් ජාතික පක්ෂය එක්ක? මම ඒකෙන් තමයි දන්නේ යමෝඩයා කියලා. ඇසුරු කරපු නිසා තමයි මම දන්නේ. ඒ කියන්නේ එයා ඔය කියන සජිත් නෙවෙයි. එයා ඔය රෑ 12 වෙනකන් ඔෆිස් වල වැඩ කරනකොට එහෙම වැඩ කරන්නේ නැහැ එයා. එයාට ලොකු ගාඩ් එකක් ඕන. එයා තාම බේබි. එයාට පූල් එකේ නාද්දිත් 15ක් විතර වටේ ඕනි. හරිද? කොටයිදවා ඔයා එහෙනම් සිගුට්ටි උසයිද? ඕන් ඔහොම පත්වින්ජෙන් જાති මිනිස්සෙක්. මේ ලෝකේ ටිකක් දියුණු ලෝකෙක ඉන්න මිනිස්සු දන්නවා ඒ වාගේ තීරණ ගන්න මිනිහෙක් මේ රටට ආවගෙන් පස්සේ මේ රට තවත් ආපස්සට යනවා මිසක් මේ රට ඉස්සරහට යන්නේ නැහැ කියලා. හරිද? එයා කියනවා එයා කඳුකරේ අර රුපියල් 1000 තේකොළ ප්‍රශ්නෙට ගිය වෙලාවේ කියනවා මේ වතු ඔක්කොම කඩලා ඕගොල්ලන්ට දෙනවා. මේක අයිතිය දෙනවා. ඒතර දලු කඩන්නේ සජිගේ වාපද? මං කරේ අර කම්කරුවෝ ටික දුන්නාම දලු කඩන්නේ සජිගේ වාප්පා ගිහිල්ලා අන්න ඒ වාගේ ප්‍රකාශ පන්සලකට ගියාම කියනවා අපි ඒක අවුරුද්දකින් පන්සල් 14000ක් හදනවා. තියෙන කෝවිල් පන්සල් ටික මදි වෙලාද? ඒ නිසා මම යා සලකන්නේ බොහොම අතීතකාමී බොහොම තාත්තා ගැන කියන රටක් දිනු කරයි කියලා හිතන්නවත් බැරි. එයා කියනවානේ කොරෝනා කාලේ කිව්වනේ මට දෙන්නකො මං තෙල් නිකන් ගේන්නම් කියලා. ඒතර සෞදි අරාබියෙන් මේ සජිගේ කට ඇරලා තෙල් ගහනොත් පුකෙන් ලංකාවට එන්න. බඩු මිල අඩු කරනවායි කිව්වා. හාල් මිල ඉහළ ගිහිල්ලා. පොල් ගෙඩියක් හොයාගන්නටවත් නැහැ. කිරිපිටි මිල ඉහළ ගිහිල්ලා. ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දෙන්න බැරි. අම්විදියකින් වැරදිලා හරි. අපි කියමුකෝ ඒගොල්ලෝ බලයට ආවා කියලා ඉවරලා පෙට්‍රල් ලීටර රුපියල් 600ට කියලා නතර වෙවි. මීට වැඩිය පැසිස්ටෝ ආදී අන්තගාමී කතා කිරීමේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති වෙන යුගයක් තමයි නිර්මාණය වෙන්නේ. කට ඇරියොත් පචයක් ගන්න. ජනාධිපතිතුමනි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ටෙලිකොම් සමාගම ඇතුළු මේ ආයතන කීපයක් ඒ කියන්නේ රජයේ කොටස් විකුණා දැමීමට තීරණය කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මේ ආයතන හැම එකක්ම පාඩු ලබන ආයතනද? මම පාඩු ලබන්නේ අපිට ණය ගෙවන්න තියෙනව නේද? ඔය තියාගෙන ණය ගෙවන්න බෑනේ. අපිට ණය ගෙවන්න බැරි නම් ගෙදර තියෙන මොකක් හරි විකුණලා හරි ණය ගෙවන්න ඕනේනේ. Y'all come look at this. මේ මැතිවරණයේදී ආණ්ඩුව බරපතල පසුබෑමකට එනවා. ඒ විතරක් නෙවෙයි මම කියනවා විපක්ෂය සමගිව ඉල්ලුවා නම් ලොකු උත්සාහයක් දරුවා විපක්ෂය සමග කරන්න. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සාකච්ඡාවට ගියා. බද්ද වෛරයක් කියලා. මම එතුමයි ජීවිතේට දේශපාලනය කළා. මොකද එතුමාගේ වචන වලින් කියනවා නම් ඔහුව කර්කශව ලෙස විවේචනය කරපු පුද්ගලයා මමයි. Oh my god! Wow! මම නෙවෙයි කියන්නේ එතුමා. හැබැයි විපක්ෂයේ සමග කිරීම සඳහා නමුත් නායකයන්ගේ උද්දච්චකම් නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. මගේ පළවෙනි අනාවකයේ තමයි ඒක ඇත්තක්ද කියලා බලන්න විදියක් නැහැ. විපක්ෂය සමගිව ඉල්ලුවා නම් ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්නේ විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ. හැබැයි විශාල පළාත් පාලන ආයතන වගේ අනාවකයි. විශාල එකක් ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය 62ක් ගත්තා පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ විට ජනාධිපතිවරණයේ ලබාගත් ප්‍රතිශතයටත් වඩා පහළට මේක පල්ලම් බහිනවා පළවෙනි අනාවකයි. දෙවෙනි අනාවකයේත් කියලා යන්න දෙන්න. පළාත් පාලන විශාල ආයතන ගන්නක බලේ පීඨවන්න විපක්ෂයේ ඡන්දෙන් පස්සේ අර ඡන්දෙට කලින් බැරි වෙච්ච සන්දානේ ගොඩ නගන්න විපක්ෂයට ප්‍රතිඵලයේ විසින් බල කරනවා. ඒ කියන්නේ නායකයන්ට පල්ලෙන් පීඩනයක් එනවා. සමගි වෙයල්ලා සමගි වෙලොත් අපට බලය අල්ල ගත හැකි නැත්නම් ආණ්ඩුවට මේක යනවා කියලා පල්ලෙන් එන පීඩනෙන් ඡන්දෙන් පස්සේ විපක්ෂයේ දෙවන්ත සන්දානයක් ගොඩ නැගෙනවා. ඒ සන්දානය විශාල පළාත් පාලන ආයතන ගන්නක බලය අත්පත් කර ගන්නවා.